2026 A level exam එකට තව මාස 8ක් තියෙනවා. ඒ මාස 8න් මම ඉල්ලන්නේ මාස 6යි. මේ මාස 6න් මුළු සිලබස් එකම මම කවර් කරනවා. කවර් කරනවා විතරක් නෙමෙයි පස්වෙනි පාඩම වගේ ප්‍රධාන පාඩම්, පස්වෙනි පාඩම, හත්වෙනි පාඩම වගේ ප්‍රධාන පාඩම් දෙපාරක් අනිවාර්යෙන් මේකෙදි වලට කවර් වෙනවා. මේක ඔන්ලයින් වගේම ෆිසිකල් යන ප්‍රෝග්‍රෑම් එකක්. සෙකන්ඩ් ෂයි තර්ඩ් ෂයි ඕන කෙනෙක් ඔයා හිතනවා නම් මේ ලියපු ෂයි එකේ ඔයාගේ 100% වගේ 100% වගේ සම්පූර්ණ කැපැසිටි එක පාවිච්චි කරේ නැහැ කියලා. ඔයා මේ එක්සෑම් එකට දෙන්න පුළුවන් උපරිමයේ දුන්නේ නැහැ කියලා හිතනවා නම් අනිවාර්යෙන් අතාරින්න එපා. ඊළඟ පාර ඔයාට ඒක කරන්න පුළුවන්. ඔයා දන්නවා මේ ඔයාගේ උපරිමයේ නෙමෙයි කියලා. හැබැයි කාටවත් කිව්වට එක්සෑම් ඉවරනාට පස්සේ මම ජිනෝ ගෙච්චර හිතලා කරේ නෑ මම මොකට පාඩම් කරේ නෑ කියලා අපිට එකකින් වැඩක් ගන්න බෑ. මොකද මේ මිනිස්සුමයි නෑනේ. මොකද ඒ ලෙවල් කාලේ කියන්නේ ඒ ලෙවල් කරන්න ඕන කාලේ. ඒ කාලේ මම වැඩක් කරේ නෑ. ඒ නිසා ඒක නිදහසක කාරණාවක් නෙමෙයි. ඔයා කරන්න ඕන කාලේ මේක. ඒ නිසා මේ කාලේ මේ වැඩේ කරොත් ඔයාට ඉස්සරහ ප්‍රශ්න අඩු කරගන්න පුළුවන්. හරිද? ඒ නිසා මතක තියාගන්න. ඔයාට කවදා හරි හැඟීමක් ඇවිල්ලා තියෙනවා නම් කැම්පස් යනවා, ඔයා මෙඩිසින් යනවා නැත්නම් සයන්ස් ඩිග්‍රී එකක් කරනවා කියලා ඒක අත අරින්න එපා. මතක තියාගන්න ළමයි තමන්ගේ හීන වෙනුවෙන් කැප නොවුණු මහන්සි නොවුණු කට්ටක් නොකාපු කෙනෙක් කවදාවත් ඒ හීනට ගියේ නෑ. එහෙම යනවා නම් ඒක සබා දහමට එකඟ නෑනේ. සාධාරණ නෑනේ. එහෙම වෙන්නේ නෑ. අපි තමන්ගේ ටාගට් එක තමන්ගේ හීන වෙනුවෙන් ඒකේ එල්ලිලාම ඉන්න ඕනේ. ඒක ඉවර වෙනකන් අපි ඒක රැඳිලා ඉන්න ඕනේ. ඒ වෙනුවෙන් මහන්සි වෙන්න ඕනේ. ඒ වෙනුවෙන් වැඩ කරන්න ඕනේ. ඔයාට කවදා හරි මොනවා හරි දෙයක් කරන්න ඕනේ කියලා හිතුණා නම් ඒක ඉවර කරලා ඒ දේ කරලා ඉවර වෙනකන් ඒක අතාරින්න එපා. මොකද එහෙම නැති වුණොත් ඔයාට පසුතැවීමක් තියෙනවා සහ ඔයා ඒ දේ ගැන හිතන් ඉන්නේ වෙනස් විදිහකට. ඔයා ඒ අත්දැකීම ගත්තොත් විතරයි දන්නේ ඒක මහ ලොකු දෙයක් නෙමෙයි කියලා. අන්න එහෙම ඔයාට දැනෙන හැමදේම ඒක මහ ලොකු දෙයක් නෙමෙයි කියලා දැනෙන තැනට ඇවිල්ලා ඒ වැඩේ නවත්තන්න මේක කරලා ඉවර කරන්න. හරි කොහොම හරි මේක මතක තියාගන්න. ඔයාට හිතෙනවා නම් ඔයා දැන් පටන් ගන්නකොට මුල පාඩමේ ඉඳන්ම කරගෙන යන්න ඕනේ කියලා හිතෙනවා නම් ඔයා ඊළඟ පාරත් ගොඩක් වෙලාවට කලින් කරපු දේම තමයි වෙන්නේ. මොකද මුල් පාඩම් ටික මුලින් කරගෙන යනකොට ඔයාලට දැනෙනවා මම තාම ඉන්නේ මුලනේ. මට ඉස්සරහා ප්‍රශ්න නැහැ. තව කල් තියෙනවා කියලා එකක් දැනෙනවා. එහෙම වුණාම මොකද වෙන්නේ? ඔයාගේ මොලේ ඔයාව ස්ලෝ කරනවා. හැබැයි අන්න ඒ නිසා මම මේ පාර මුල පාඩම් වලින් නෙමෙයි රිවිෂන් එක පටන් ගන්නේ. මුල් පාඩම් ටික ෂේප් එකේ යනවා වෙනවා. ඒක ඔන්ලයින් යනවා වෙනවත්. ඒක සාමාන්‍ය විදියට යනවා. මම ඒකේ ඩේට් කියන්නම් හරියට. හැබැයි මම ફોකස් කරන්නේ මේ ප්‍රධාන පාඩම් ටික මුලින් මම ફોකස් කරලා තියෙනවා. මොකද ඒ පාඩම් ටික ඔයාට මුලින් වැදුනහම ඔයාට අර එක්සෑම් එක ළඟයි නැත්නම් එක්සෑම් එකට මේවා වැදගත් කියන එක වාගේ ඔළුවට යනවා. නැතුව මුල් පාඩම් ටික ආපහු ඒකේ මතක ගා ඉන්න වෙන්නේ. ඔයාට එක්සෑම් එක තියෙන තව ගොඩක් කාලෙකින් කියලා එකක් ඔයාගේ ඔළුවට යනවා. මොකද ඔයාගේ මොළේ දන්නවනේ මේවා මුල් පාඩම් කියලා. ඔයා දන්නවා තව පාඩම් තියෙනවා කියලා. ඒ නිසා මේක නවත්තන්න මතක තියාගන්න. ඔයා හිතනවා නම් ඔයාට ඔක්කොම හරි ගියේ නැහැ. ඒ නිසා මුලින්දම ආයෙ ඕනේ කියලා. ඔයා මේ පාරත් කරන්නේ ගිය පාර කරපු වැඩේම තමයි. ඒ නිසා ඔය වැඩේ පැත්තක දාලා කම්මැලි නැතුව එක ගොඩේ කියලා හිතන්න එපා. අපිට එම මේ පියවරෙන් පියවර යන්න මේක අවුරුදු ගාණක් තියෙන වැඩක් නෙමෙයිනේ. අපි මේක මාස 6කින් ඉවර කරනවා. වැඩ කරන්න පුළුවන් අය විතරයි ඉතින් මේක කරන්න පුළුවන්. මතක තියාගන්න වැඩ කරන්න බැරි මහන්සි වෙන්න බැරි කවුරුත් කැම්පස් යන්නේ නැහැ. කැම්පස් ගියත් කවදාවත් වැඩ කරන්න කම්මැලි මහන්සි වෙන්න බැරි කෙනෙක් මෙඩිසින් යන්නේ නැහැ. ඒක මතක තියාගන්න. එහෙම නැත්නම් ඔයා එහෙම කෙනෙක් නම් ඒ හීනේ අයින් කරලා දාන්න. නැත්නම් අර ඔයාගේ කම්මැලිකම නැති කරලා දාන්න. හරි. ඒ විදිහට තමයි මේ වැඩේට බහින්න වෙන්නේ. හරි. අපි බලමු වැඩේ කොහොමද වෙන්නේ කියලා. මට මේ වැඩේට ඕනේ දවස් 3ක්. දවස් 3ක් කිව්වට සම්පූර්ණ දවස් 3ක් නෙමෙයි දවස් 2ක් වගේ තමයි මේකේ ඔයගොල්ලන්ට වැය වෙන්නේ. මෙතනදී මම පළවෙනි දෙවෙනි තුන්වෙනි පාඩම. මහා පාඩමක් නෙමෙයි. පළවෙනි පාඩම නම් මහ ලොකු දෙයක් නෙමෙයිනේ. මේ පාඩම් තුනම මම YouTube ඒ වගේම Zoom හරහා ෆ්‍රී කරනවා. මේ පාඩම් තුන ඉදිරියට කෙරීගෙන යනවා. ඒ කියන්නේ දෙවෙනි පාඩම පටන් ගන්න දෙවෙනි පාඩම තුන්වෙනි පාඩම අපි අන්තිමට පළවෙනි පාඩම ඒක නිකන් කතා කරන්න පුළුවන්. ඒ විදිහට මේ පැත්තට YouTube හරහා ලයිව් වැඩ යනවා මේක වෙනකම්. ඊළඟට මම පස්වෙනි පාඩමේ අග ඉඳලා. ඒ කියන්නේ සන්ධාරණය හා චලනය කියන කොටසේ ඉඳලා ආපස්සට කරගෙන යනවා. ඒ වගේම හත්වෙනි පාඩමේ මුලින්දලා මේ පැත්තට කරගෙන යනවා. ඒක එක ක්ලාස් එකක්. මම ඩේට් කියන්නම්. දැන් මේ පළවෙනි දෙවෙනි තුන්වෙනි පාඩම් ටික යනවනේ. ඒක ෆ්‍රී යන්නේ YouTube හරහා සහ Zoom හරහා යනවා. ඒක වෙන්නේ සඳුදාට. ඒක සඳුදා රෑ 8:10 වගේ ටයිම් එකක්. පැය 2-3ක් ඒකට ඇති. මහ ලොකු වෙලාවක් ගන්න නෑ මම මේකට. පැය 2ක් වගේ කාලෙකින් හැම සඳුදාම
දෙවෙනි තුන්වෙනි පාඩම් ටික cover වෙනවා. පළවෙනි එක තමයි මොකද්ද? මේ මුල් පාඩම් තුනම YouTube හරහා කරනවා. ඒක සඳුදා පැය දෙකක් වගේ මම ගන්නවා. රාත්‍රී 8-10 වගේ වෙලාවක් තමයි ඒකට මම පාවිච්චි කරන්නේ. ඊළඟට මම පස්වෙනි පාඩමේ ඉඳන් අගට. හරි. ඒ කියන්නේ මෙතනින් මේ පැත්තට. සන්ධාරණය හා චලනයෙන් පටන් ගන්න. ඒක කරන්නේ මේකයි මම. දැන් ඕගොල්ලන්ට පස්වෙනි පාඩමෙත් හැමදාම පටක ටික ආහාර ජීර්ණය ටිකෙන් එපා වෙලා වගේනේ හැමදාම බලන්න ගත්තාම ওই ටික තමයි බලන්නේ. ඒ නිසා මොකද ඒක පටන් ගත්තත් ඕගොල්ලන්ගේ මොලේට අර වගේ අයිඩියා එකක් එනවා. ඒ නිසා මම මේ පාර පස්වෙනි පාඩමේ අගේ ඉඳන් පටන් ගන්න. මොකද ඔයගොල්ලෝ දැන් දන්නවනේ යම් දෙයක් මේ වෙනකොට ඔයාලා 26 ෆස්ට් ශෛලිය ලිව්වත් සෙකන්ඩ් ශෛලිය ලිව්වත් තර්ඩ් ශෛලිය ලිව්වත් මේ පස්වෙනි පාඩමේ මේ ගොඩක් දේවල් වල දැන් කරලා තියෙන්නේ. ඒ නිසා ඒකේ බලපෑමක් වෙන්නේ නැහැ. හොඳම දේ තමයි මේක. හතරවෙනි පාඩමේ ඉඳන් පස්සට මම කරගෙන යනවා. ඒ කියන්නේ පස්වෙනි පාඩමේ අන්තිම කොටස ඉඳන් පස්සට කරගෙන යනවා. හරිද? ඒක ෆිසිකලි එනවා නම් ඔයාලට රෝටරි නුගේගොඩ බදාදා උදේ 8 ඉඳන් 2 වෙනකන් තියෙනවා. හරි. ඒක 8-2 තමයි යන්නේ. එතකොට ඊළඟ කොටස තමයි ඒක ෆිසිකල් එන්නත් පුළුවන් ඔන්ලයින් එන්නත් පුළුවන්. ඒක වෙන්නේ බදාදා උදේ 8 හවස 2 රෝටරි නුගේගොඩ නැත්තම් ඔන්ලයින් ඔයාලට ඒකට සහභාගී වෙන්න පුළුවන්. එතනදී මම පාඩම් දෙකක් ආවරණය කරනවා මුලින්. ඒ තමයි පස්වෙනි පාඩමෙන් පටන් අරන් පස්වෙනි පාඩමේ මම කියපු කෙලවරෙන් පටන් අරන් ඒ කියන්නේ සන්ධාරණය හා චලනයෙන් පටන් අරගෙන හතරවෙනි පාඩම දක්වා මම පස්සට කරගෙන එනවා. ඒ වගේම මම මේ පන්තියේදීම හත්වෙනි පාඩමෙන් පටන් අරගෙන හත්වෙනි පාඩමේ මුලින් ඉඳලා 8-9 පාඩම් වලට යනවා. ඒ කාලය ඇතුළත. ඊට පස්සේ ඔය විදිහටම ඔන්ලයින් එකක් නැත්නම් ෆිසිකල් පුළුවන් පිළියන්දර සැසිර ආයතනය යනවා. ඒ වගේම ඔන්ලයින් උත් එක යනවා. එතනදී මම කරන්නේ පස්වෙනි පාඩමේ මුලින් ඉඳන් ආපහු යනවා. ඒකේ පස්වෙනි පාඩමේ මුලින් ඉඳලා යනවා. ඒක යන්නේ අඟහරුවාද. මේක වෙන්නේ අඟහරුවාද. හරි මේ වැඩි අඟහරුවාද වෙන්නේ. ඒකෙදී පස්වෙනි පාඩමේ මුලින් ඉඳන් කරගෙන යනවා කොටස් විදිහට. ඒ වගේම 9වෙනි පාඩමේ මුලින් ඉඳන් කියන්නේ 9වෙනි පාඩමේ මුලින් ඉඳන් ඉස්සරහට කරගෙන යනවා. ඒ කියන්නේ මෙතනදී ඔයාලා එක සතියක් ඇතුළත මේ ඔයාලගේ සිලබස් එකේ තියෙන ගොඩක් පාඩම් ටච් කරනවා. එතකොට මොකද වෙන්නේ? මාස 6ක් යන්න කලින් මාස 6ක් යනකොට උපරිමේ මට මාස 6යි ඕනේ. මේ මාස 6 යනකොට ඔයා මුළු සිලබස් එකම කව වෙලා මතක තියාගන්න. මේ පස්වෙනි පාඩම අගේ ඉඳන් එන එකයි මුලින් ඉඳන් එන එකයි මම අග මුල වෙනකම්මයි මුකේ මුල එක අග වෙනකම්මයි කරනවා. එතකොට මොකද වෙන්නේ? ඔයාලට පස්වෙනි පාඩම දෙපාරක් ක්‍රොස් වෙනවා. මේ අගේ ඉඳන් මුලින් ඉඳන් පටන් ගන්න එක කෙලවරට යනකොට අගේ ඉඳන් පටන් ගන්න එක ආයි මුලින් ඉඳන් මේනවා. එතකොට මොකද වෙන්නේ? මේ කරපු ටික ඔයා මෙතනත් මතක් කරගන්නවා. මේ කරපු ටික ඔයා මෙතනත් මතක් කරගන්නවා. පස්වෙනි පාඩම කියන්නේ ආසන්න වශයෙන් ලකුණු 40ක් ගන්න පුළුවන් පාඩමක්. ඒකයි මම මේකට මේ ලොකු තැනක් දුන්නේ. මේ හරහා ඔයාලට ලොකු රිසල්ට් එකක් හොඳ රිසල්ට් එකක් අනිවාර්යෙන් ඒකට යන්න හැකියාව හම්බ වෙනවා. ඊට අමතරව මේ 7 වෙනි පාඩම වගේවත් ඔයාලට දෙපාරක් හම්බ වෙනවා. මේ 7 8 කියන පාඩම. විශේෂයෙන්ම 7 වෙනි පාඩම ලොකු බරක් සහිතවම දෙපාරක් ඒකෙදි කෙරෙනවා. ඔයගලන්ට මේ ප්ලෑන් එකේ තියෙන වාසිය තමයි මේ වැඩි ලකුණු ගන්න තියෙන පාඩම් ටික අර අපි කියන පත්තියම් කරනවා. ඒ ලකුණු 40න් අඩුම තරමේ 35ක්වත් ගන්න පුළුවන් වෙන්න හදනවා. ඒක ෂුවර්. වැඩ කරන්න පුළුවන් නම් ජොයින් වෙන්න පුළුවන් වැඩේට. හැබැයි මතක තියාගන්න මහන්සි වෙන්න නැතුව මේක කරන්න බෑ. කොහේ හරි කියනවා නම් අඩුවෙන් වැඩ කරලා මේක කරනවා කියලා පැහැදිලිව කියන්නේ පැහැදිලිව කියන්නේ වැඩ නොකර මේක කරන්න බෑ. අනිවාර්යෙන් ඔයාගේ ෆුල් එෆර්ට් එක මේකට දෙන්න ඕනේ. ඔයාගේ 100% මේකට දෙන්න ඕනේ. මේ මාස 6යි තියෙන්නේ. අත්දැකීමෙන් කියන්නේ මමත් මාස 6කින් මගේ අන්තිම ශෛලිය කරේ. ඒ කාලේ මම පාවිච්චි කරපු ටික තමයි මම මේකට ඇඩ් කරලා තියෙන්නේ. ඔයාට අනිවාර්යෙන් බයෝලොජි වලට 80ට 90ට අනිවාර්යෙන් 80ට වැඩි එකක් ගන්න මේ ප්ලෑන් එක අනිවාර්යෙන් උදව් වෙනවා කියන එක සහතිකයි. හරි. එතකොට වෙන්නේ මේ විදිහට තමයි. ආයි මතක් කරොත් පළවෙනි දෙවෙනි තුන්වෙනි පාඩම් YouTube හරහා ෆ්‍රී හම්බ වෙනවා. ඒ වගේම රොටරි නුගේගොඩ තියෙනවා බදාදා උදේ 8-2. ඒ වගේම සැසිර පිළියන්දල තියෙනවා අඟහරුවාද 8-2. ওই දෙක හරහා තීර ටික කවර් වෙනවා ප්‍රධාන පාඩම් ටිකේ. මේට අමතරව පේපර් ක්ලාස් එකක් යනවා. ඒ ගැන සම්බන්ධ දැනුවත් කරන්න. මේ හැම ක්ලාස් එකක්ම නැත්නම් මේ හැම රිවිෂන් ක්ලාස් එකක්ම ප්ලෑන් කරලා තියෙන්නේ MCQ ස්ට්‍රක්චර් essay ඒ වගේම පොයින්ට් බ්ලාස්ටර් ඒ වගේ ලොකු වැඩක් එක්ක මේ වැඩේ යන හැම කියන්නේ මේ දවසට මේ හැම දවසකම අපි වැඩේ පටන් ගන්නෙ හැම පාඩමකින්ම එක MCQ ගාන MCQ 10ක් රිවයිස් කරනවා. ඊට පස්සේ පස්වෙනි පාඩමට අදාළ කොටස කරනවා. ඊළඟට අපි හැම දවසෙම අපි එක essay එකක් ලියනවා. ඒ වගේම ඊළඟට බ්‍රේක් එකකට පස්සේ අපි ඊළඟ පාඩම පටන් ගන්නවා. ගොඩක් වෙලාවට ඒක පටන් ගන්න කලින්
පොයින්ට් 20ක් තියෙන පොයින්ට් බ්ලාස්ට් කියලා පේපර් එකක් හම්බ වෙනවා. ඒක විනාඩි 10කින් 20කින් ඉවර වෙනවා. ඊට පස්සේ අපි ඒකේ 7 වෙනි පාඩම කෙරිලා 7 වෙනි පාඩම ඉවර වෙද්දි මේ ක්ලාස් එක ඉවර කරන්නේ ස්ට්‍රක්චර් එකකට උත්තර ලියලා. එතනින් අපි ඒ වගේ එක දවසක වැඩේ අවසන් වෙනවා. එතකොට මේ මාස 6 වෙද්දි ඔයා කවදාවත් කොතනවත් කරපු නැති තරම් වැඩ ප්‍රමාණයක් වා කෙරිලා තියෙනවා. වැඩ කරන්න පුළුවන් නම් සෙට් වෙන්න. එහෙනම් අපි වැඩ පටන් ගමු. සඳුදා. ඒ කියන්නේ දෙසැම්බර් 1 වෙනිදා අපි වැඩේ පටන් ගන්නවා. දෙවෙනි පාඩමෙන් වැඩේ පටන් ගන්නවා. අඟහරුවාදා සැසිරේ ඒ වගේම ඔන්ලයින් එක පටන් ගන්නවා. බදාදා රොටරි නුගේගොඩ රිවිෂන් එක පටන් ගන්නවා. එහෙනම් මේ පාර ඇනගන්න නැතුව ඒක ෂුවර් කරගන්න කලින්ම මැසේජ් එකක් දාන්න 076 78යි 300යි 23 මේ නම්බර් එකට WhatsApp මැසේජ් එකක් දාන්න ඔයාගේ නම පාසල ෂයි එක දාන්න